එවරිබෝවන් අද අපි කතා කරන්න යන්නේ තාත්තගේ මිරිස් පැල වගාව ගැන. ඒකේ තියෙනවා පෝච්චි 6ක මිරිස් පැල 6ක් හිටවලා. තාත්තා දළු කඩලා තමයි ඒක හිටවලා තියෙන්නේ. ඒ විදිහට ඒක තියෙන ලස්සනට මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ පොඩිම පැලේ. මම පොඩිම පැලෙන් තමයි පටන් ගන්නෙ. මේ ඊට පස්සේ දෙවනියට තියෙන පැලේ මලකුත් හැදිලා තියෙන්නේ. දැන් මම අනිත් පැලේ පෙන්නන්නම්. මේ තියෙන්නේ තුන්වෙනියට ලොකු පැලේ. ඒකේ තාම මලක් ඇවිල්ලා නැහැ. අපි මේකේ මම හරියට අද මේක බැලුවේ නැහැ. ඒකේ මලක් ඇවිල්ලත් නැහැ. ඒක තාත්තා දළු කඩලා හදපු එකක් තමයි මේ. මේකේ එන්න දැල්ල කඩපු එකක් තමයි මේකත් දැල්ල කඩපු එක. මේ කොළ ඇලවිලා වතුර නිසා තමයි ඇලවිලා තියෙන්නේ වතුර. ඒකේ මල් ඇවිල්ලත් නැහැ. මේකේ ගෙඩියකුත් ආවා. දැන් ඒ ගෙඩිය කඩලා ඉවරයි. දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන ලොකුම පැලේ. මේ තියෙන්නේ ලොකුමම පැලේ. මේකේ මිරිස් ගෙඩියක් තියෙනවා. මේ මලක් තිපෙන්නේ නැහැ. මේ පොඩි මිරිස් ගෙඩියකුත් තියෙනවා. ලොකු එකකුත් තියෙනවා. මේක අපි කැලෑවේ තිබිලා තමයි හොයාගත්තේ. ඒක ඒ දවස්වල හිටවපු මිරිස් පැලයක්. මේක ටිකක් උසයි. නේද උස. මේක ගොඩාක් උසයි. දැන් අපේ වීඩියෝ එක අවසන්. අපේ වීඩියෝ එක දැන් අවසන්. අපේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.